මම කියලා දෙන්න යන්නේ අද කැරට් ව්‍යංජනයක් හදන විදිය ලේසියෙන්ම කිරට. මම දැන් අරන් තිනවා මේ හොඳට හොදලා කැරට් අල ගෙඩි 3ක් විතර හීනියට කපාගෙන. දැන් අපි මේකට දාගමු කරපිංචා කපාගෙන තියෙනවා ලුණු අවුමිරිස් රම්පි. දැන් අපි මේක දාගමු මේක. කරපිංචා අවුමිරිස් මේ ලුණු අවුමිරිස් රම්පි. දැන් අපි මේකට 3-5 ටික දාගමු. මුලින්ම දාගන්න ලුණු. තේ හැන්දක් විතර වගේ දාගන්න. මිරිස් කුඩු. මිරිස් කුඩු ටිකක් දාගන්න තේ හැඳි කාලක් විතර වගේ. මේක අපි කිරටනේ හදන්නේ. කහක් දාගන්න. තේ හැඳි කාලක් විතර වගේ දාගන්න. දාලා 3-5. මොහොත තේ හැන්දක් විතර දාගන්න. දාලා අපි මේක හොඳට අනාගමු. අති. හොඳට අනාගෙන මේකට අපි දිය කිරි දාගමු. තැම්බෙන්න ගොඩක් දාගන්න එපා ටිකක් දාගමු දිය කිරි. කැරට් ටක් ගාලා තැම්බෙනවානේ. දැන් මේ දිය කිරි දාගන්නවා. අඩු කෝප්පයක් විතර වගේ දාගන්න. දාලා මේක දැන් අපි ලිපේ තියාගමු. දැන් මම ඇතුලේ ලිපේ තියාගත්තා. දැන් අපි මේක පියනෙන් වහගෙන විනාඩි 10ක් විතර වගේ වතුර හිඳිනකන් උයාගමු. දැන් අපි බලමු මේක දැන් විනාඩි 10ක් විතර ගිහිල්ලා. වතුර තියෙනවා මේ වතුර විඳ ගමු දැන් වතුර තියෙනවා. මේකෙන් දුන්නට පස්සේ මම තෙල් දාන්නේ නැහැ අද. ඔයගොල්ලෝ කැමති නම් තෙල් දාන්න. මම තෙල් දාන්නේ නැතුව කෙලින්ම මිටිකිරි කෝප්පයක් දාගන්නවා. දැන් අපි බලමු මේකේ වතුර ඉඳලාද කියලා. දැන් මේකේ වතුර ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේ මේ පොල් කිරි දාගන්නවා. මේකට මේගොල්ලෝ කැමති නම් තෙල් ටිකක් දාලා ඉවරලා මිටිකිරි දාන්න. මම අද මේක කිරටේ හදන ඉඳලා තෙල් දාන්නේ. මේකට අපි දාගමු කිරි. අඩු කෝප්පයක් විතර දාගන්න. දාලා මේක හොඳට උතුර ගන්න. විනාඩි 2-3ක් විතර උතුරුණාට පස්සේ මේ ලිපෙන් බා ගන්න. ඊට පස්සේ අපි දැන් බලමු ඉතින් ලුණු. ලුණු ටිකක් මදි මම ලුණු දාගන්නවා. විනාඩි 2ක් විතර වගේ මෙහෙම තියලා ඉවරලා ලිපේ ඕෆ් කරගන්න කිරි ටිකක් හිඳුනට පස්සේ. මේ මං හදපු කැරට් ව්‍යංජනේ ඔයගොල්ලොත් හදලා බලලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.